අපිට මුණ ගැහුණු සුන්දරම මිනිස්සු දෙන්න තමයි අම්මයි තාත්තයි කියන්නේ. හැබැයි ළමයි ජීවිතයේ එක කාලෙකදී අපි හැමෝටම අපේ දෙමව්පියෝ මිස් වෙනවා. අම්මා තාත්තා ගැන කියවෙන ආදරයට දෙන්න පුළුවන් හොඳම උදාහරණ ටික තමයි වෙස්සාන්තර ජාතක කාව්‍ය ඇතුළේ අපි මේ ਵਿਚාරය කරමින් ඉන්නේ. වෙස්සාන්තර ජාතකයේදී වෙස්සාන්තර රජතුමා තමන්ගේ දරුවෝ දෙන්න ක්‍රිෂ්ණජිනාවයි ජාලියවයි දන් දුන්නා. ජූජක බමුණත් එක්ක ගුටි කකා වංකගිරියේ කැලේ මැද්දෙන් යද්දී ක්‍රිෂ්ණජිනාටයි ජාලියටයි තමන්ගේ අම්මගේ වටිනාකම මතක් වෙනවා. අන්න එතකොට කියවිච්ච කවියක් තමයි අද අපි ਵਿਚාරය කරන්නේ. වෙස්සාන්තර ජාතකයේ මෙන්න මෙහෙම කියවෙනවා. බුදු බව පැතුවේ दारू तुक नैदो अम्मानम अप बैंदला दे अम्मानम अप बैंदला दे ගොන් බැඳ තැලුවට කිරියෙර වාදෝ සක්වල කවදාවත් තමන් හදපු අම්මට අහිතක් වෙන දෙයක් හිතන්නවත් එපා. ඒවා ಜಾති ප්‍රතිසන්දෙන පව්. කවදාවත් තමන් හදපු අම්මට අහිතක් වෙන දෙයක් හිතන්නවත් එපා. ඒවා ಜಾති ප්‍රතිසන්දෙන පව්. හරියට හරියට ඒ ජීවිතේ කවදාවත් අම්මව තාත්තව මගහැර ගන්න එපා. මතක තියාගන්න. අද දවසේ ඔයගොල්ලොත් එක්ක රණ්ඩු සරුවල් කරන අම්මල තාත්තලා නැති වෙච්ච දවසක තමයි ඒ මිනිස්සු දෙන්නගේ පුළුවන් හැම වෙලාවකම ළඟට වෙලා අම්මට තාත්තට ආදරේ කියලා ආදරෙන් බැඳ ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි ජීවිතය ඉතිරි කරන ලොකුම දේ. අද ගෙදර ගිය ගමන් අම්මගේ ළඟට නම් වෙලා අම්මට මහන්සි වෙනවා. අම්මා ඉන්නේ සන්තෝෂෙද?
මං අම්මට ගොඩක් ආදරේ කියලා අම්මව වැළඳගෙන හාදුවල. ඒ සතුට ඔයාට ලක්ෂ ගානක මිල කරන්න බැරි සතුටක්.